ඔබ දන්නවා අපිට අසීමිත විදියට මුදල් නැහැ. නමුත් දැන් දිස්ත්‍රික් ලේකම්තුමත් කිව්වා මේ වසරේ අපි සැලකිය යුතු මුදලක් මේ වැඩසටහන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි 2022 වර්ෂයේදී ආර්ථික අර්බුදයකින් පස්සේ බංකොලොත් වෙලා තිබිච්ච රටක්. දේශපාලන වශයෙන්ුත් බංකොලොත් වුණා, ජාත්‍යන්තරයේ ඉදිරියේත් බංකොලොත් වුණා, ආර්ථික වශයෙන්ුත් බංකොලොත් වුණා. දැන් ක්‍රමයෙන් අපේ ආර්ථිකය ශක්තිමත් කරමින් යන්නේ. 2025 වසර අපි දන්න ඉතිහාසයේ අයවැය පරතරයේ අඩුම 5.6කට දැන් අපි ගෙනල්ලා තියෙනවා 5කට වගේ ගෙනල්ලා තියෙනවා අයවැය පරතරය. ඒ වගේම අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2ක් උපයා ගන්න සමත් වෙච්ච වසරක්. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 8.2ක් උපයාගත්තු වසරක්. ඒ වගේම සංචාරකයන් 24,35,000කට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා ඩොලර් බිලියන 3.2ක් උපයාගත්තු වසරක්. ඒ අනුව විදේශ පේෂණ සංචාරක කර්මාන්තයෙන් අපේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අනිත් පැත්තෙන් විදේශ පේෂණ හරහා විශාල වශයෙන් අපිට ළඟා කරගන්න හැකි වුණා 2026 වසර තුල. ඒ වගේම තමයි අපේ රුපියල් ආදායම අපේ භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර තුනම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගෝ සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒ ආදායම් ඉලක්ක සියල්ල අභිබවා යන්නට සමත් වුණා. මේ එකක්වත් කරේ එක සත පහකින් ජනතාව මත බදු පරවලා නෙමෙයි. අපි ඊටමත් දක්ෂ ලෙස රාජ්‍ය පාලනය කරලා මේ ආයතන රාජ්‍ය නිලධාරීන් ඒ වගේ ඉන්න අනෙකුත් නිලධාරීන් ඊටමත් කැපවීමෙන් වැඩ කරපු නිසා තමයි ඒ ජයග්‍රහණ අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඒ ජයග්‍රහණ වල ප්‍රතිලාභ අපි පෙරලා සාමාන්‍ය ජනතාව වෙත ලබා දෙන්න ඕන. ඒක තමයි ජනතාවාදී ආණ්ඩුවක කාර්යභාරය. ඒ නිසා මේ වසරේ අපි සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ දිලිඳු බව තුරන් කිරීම සඳහා වෙන් කරලා තියෙනවා. අපි මිලියන 1,80,000ක් ඍජුවම ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම සඳහා වෙන් කරලා තියෙනවා. ග්‍රාමීය මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මිලියන 33,000ක් ඒ වගේම පළාත් සභා ප්‍රතිපාදන යටතේ මිලියන 70,000ක් සුද්ධ හා කුඩා පරිමාණ ව්‍යවසායකත්වයන් නැන්වීම සඳහා මිලියන 48,000ක් ඒ වගේම විමර්ථයගත අයවැය හරහා ආදී වශයෙන් අපි මෙන්න මේ ඒ වගේම අපේ ප්‍රජාශක්තිය වැඩතරහඬ මිලියන 25,000ක් වශයෙන් අපි දල වශයෙන් මිලියන 1,80,000ක් මෙන්න මේ ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම සඳහා මේ වැඩසටහන් වලට අපි මේ වෙනකොටත් වෙන් කරලා තියෙනවා. මේ මුදල් ජනතාව වෙත ගලාගෙන යන්න ඕන. අපි ජනතාවට දුන්න පොරොන්දුවක් අපේ රටේ අපි නිෂ්පාදන ආර්ථිකයකට යනවා. මේ රට අපි පොහොසත් කරනවා කියලා. අන්නේ රට පොහොසත් කරන්න නම් අපේ ගම් අපි පොහොසත් කරන්න ඕන. ඒ ගම් පොහොසත් කිරීමේ ක්‍රියාවලියේදී අන්න අපිට තියෙන නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රධාන මූලධර්ම තුනයි. අපි නිෂ්පාදනය හැකියතාක් වර්ධනය කරන්න ඕන. නිෂ්පාදනයේ හැකියතාක් වර්ධනය කරන්න ඕන. ඒ නිසා අපේ ගම්වල තියෙන නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. ඒවට අගේ එකතු කිරීමේ තාක්ෂණය කැඳවාගෙන එන්න. නව කර්මාන්ත ඒ ඔස්සේ ගොඩනගන්න උත්සාහ කරන්න. ඒ ඔස්සේ අපි නිෂ්පාදනය වැඩි කරමු. නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමණක් අපට අපේ දිලිඳු බව තුරන් කරන්න බෑ. ඒ නිෂ්පාදනය වැඩි කරනකොට හැකියතාක් දුරට දෙවන මූලධර්මය තමයි ජනතාවයේ නිෂ්පාදනයට සම්බන්ධ කරගන්න ඕන. ජනතාව හැකියතාක් දුරට සම්බන්ධ කරන ජන සහභාගීත්වය අවශ්‍යයි. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ගොවීන් වෙන්න පුළුවන්, දීවරයෙන් වෙන්න පුළුවන්, නව තාක්ෂණයේ ගේන අය වෙන්න පුළුවන්, කළමනාකරුවෝ වෙන්න පුළුවන්. මේ ආදී විදිහට ජනතාව නිෂ්පාදනයට සම්බන්ධ කර නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න ඕන. අන්න එහෙම නිෂ්පාදනය වැඩි කරලා නිෂ්පාදන ක්‍රියාවලියට ජනතාව හැකියතාක් දුරට සම්බන්ධ කරගෙන අපේ තුන්වෙනි මූලධර්මය තමයි ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ හැකියතාක් සාධාරණ විදිහට ජනතාවට බෙදා හරින ක්‍රමවේදයක් හදන්න ඕන. අන්න ඒ ඔස්සේ තමයි අපිට අපේ ගම් පොහොසත් කරන්න පුළුවන් වෙන්නේ. අපි ගම කියලා කියන්නේ අර සාම්ප්‍රදායික අර්ථයෙන් නෙමෙයි. ගම වෙන්න පුළුවන්, වත්තක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අර්ධනාගරික ප්‍රදේශයක් වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන 14,008ක් වෙච්ච සියලුම ග්‍රාම නිලධාරී වසන් පොහොසත් කිරීම සඳහා
අපි නිෂ්පාදනය වැඩි කරමු. ඒ සඳහා ජනතාවගේ දායකත්වය වැඩි කරමු. ඒ ඔස්සේ අපි ජනතාවට හැකියතාක් සාධාරණ ඔය වගේ ප්‍රතිලාභ භුක්ති විඳීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමු. අන්න එතකොට අපිට පොහොසත් ගමක් දකින්න පුළුවන්. අන්නේ පොහොසත් ගම තුළ අපි ජනතාවගේ ජීවිත ලක්ෂණ කරමු. අපි හැමෝටම අවශ්‍ය අන්තිමට සතුටින් ඉන්න පුළුවන් ප්‍රීතිමත් රටක්. අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕන. අපි රාජ්‍ය සේවකයෝ වෙන්න පුළුවන්, දේශපාලන ක්‍රියාදාරියෝ වෙන්න පුළුවන්, සාමාන්‍ය ප්‍රජා වෙන්න පුළුවන්. අපි හැමෝටම සිනහවින් ඉන්න පුළුවන් නම්, සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය. අන්න ඒ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට අපි රාජ්‍ය නිලධාරීන් ඉල්ලීම් කරලා නෙමෙයි, උද්ඝෝෂණය කරලා නෙමෙයි අපි වැඩුක් වැඩි කරේ. අපි 2025 අවුරුද්දේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩුක් වැඩි කරා. 2026 වැඩුක් වැඩි කරා. 2027 වැඩි කරනවා. අපි ආසන්න වශයෙන් මූලික වැඩුප 35%කින් වැඩි කරලා තියෙනවා රාජ්‍ය නිලධාරීන්ගේ. අපි දන්නවා මේක තවත් වැඩි වෙන්න ඕන. අපේ ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වෙන්න අන්න ඒ ප්‍රතිලාභ රාජ්‍ය සේවකයන්ටත් අනිකුත් සාමාන්‍ය ජනතාවටත් ගලා යන විදිහේ ආර්ථිකයක් අපි හදනවා. ඒක අපි දැනටමත් හදීමේ ආරම්භ කරලා තියෙනවා.